යාළුවනේ කොහමද ඉතින් ඔයාලට? ඔයාලා ඔක්කොම අහන්නේ ඇති කියලා මං හිතනවා. අවුරුදු දෙකකට පස්සේ තමයි මේ YouTube vlog එක ඔයාලට ගේන්නේ. ඉතින් සෑහෙන කාලෙකින් YouTube vlog එකක් කරපු නැති නිසා මොකද්ද කරන්න කියලා හිතාගන්න බැරි වුණා. ඉතින් මේ දවස් ටිකේ අපේ කැම්පස් එකේ එක්සෑම් එකට නිවන්න දීලා තියෙන්නේ. මං ඉතින් ගෙදර ඉඳන් කැම්පස් එක පැත්තට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මේ දවස් ටිකේ ගෙවුනේ කොහමද කියලා මම ඔයාලට පෙන්වන්නයි හදන්නේ. හැමෝටම good morning. ඉතින් ළඟම එක්සෑම් වෙන හින්දා මම යාළුවයිලා ඒ බ්‍රේක් එකට ගිහින් පාඩම් කරන්න හිතුවා. පාඩම් කරන්න හිතුවට ඉතින් AC එකත් එක්ක වෙන නිදිමතත් එක්ක නම් මං හිටියා අමාරුයි. උදේ ඉඳන් අපි දෙන්නා වැඩ කරපු හින්දා චුට්ටක් මහන්සියලා හිටියේ. එහෙනම් අපි හිතුවා පොඩ්ඩක් ඇඟේ හිරි අරගන්නත් එක්ක පොඩි රවුමක් නාලා එන්න. යාළුවා එනකම් මං ඉතින් ආව පොඩ්ඩක් හැඩ වැඩ බලන්න. මම මේ අඳන් ඉන්න බ්ලැක් টොප් එක මං ආසෙම ඇඳුම. මම මේක ගත්තේ ෆැබියෝලා එස්ටිල් කියලා ඉන්ස්ටාග්‍රෑම් පේජ් එකේ. බලන්න මේ ෆොටෝස් ටික මම පේජ් එකේ ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්කෝ. ඒ වගේම මම මේ টොප් එක කරන්නේ මාස ගානක් වෙනවා. ඒ වුණාට මේකේ කොඩි ටික නම් පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. මම මේ පේජ් එක නම් හරිය රෙකමන්ඩ් කරනවා ඔයාලට. කවුරුත් නැහැනේ. ඔන්න ඉතින් අපි ආපහු හැරිලා ඉතින් ටිකත් ඉවර කරලා අපි ආපහු හොස්ටල් එකට යන්න හදන්නේ. අද රාට මොනවද දන්නේ කන්න තියෙන්නේ කියලා හිත ඉන්නේ. අපි හොස්ටල් එකේ වරදි නැති කෑමක් තමයි පරිප්පු කියන්නේ. ඒ කියන්නේ අපි හොස්ටල් එකේ උදේට රාට කෑම නෙනා. වරදි නැති කෑම තමයි පරිප්පු. අපි සමහරවම විහිළු කරනවා පරිප්පු හොස්ටල් එකේ කියලා. එන හරිතින් කෑම නම් අවුලක් නැහැ. පටලාගෙන යමු ආයේ මොර්නින් ඔන්න ඉතින් අපි උදේම නැගිටලා කැම්පස් එක පැත්තට ආවා වැඩ කරන්න යන්න. මම නම් උදේම නැගිටින් හරිම කම්මැලි. ඊයේ යාළුවා මාත් එක්ක හිටපු හින්දා එයා මම උදේම හැරගෙන මාව එක්කන් ආව කැම්පස් එකට. අපේ ආවලා ඉප්‍රේකට උදේම ආපු හින්දා ළමයි ගොඩක් හඩුවෙන් තමයි හිටියේ. බලන්නකෝ අපේ ලයිබ්‍රරි එක ලස්සනයි නේද? චුට්ටක් ෆෝන් එක බලලා දැන් ඉතින් පටන් ගන්න ඕන. හවසෙලා යාළුවගේ තාත්තා මේ පැත්තට එනවා කිව්ව හින්දා අපි පොඩ්ඩක් එළියට ගියා. ඒ ගමම සුපර් මාකට් එකකට ගිහින් අඩුපාඩු බඩු වර්ගයක් ගන්න ගියේ. එහෙම අපි බෝඩෙමට යන්න තමයි කතා වුනේ. බලන්නකො මේ කේක් එකේ ලස්සන මේ රෙඩ් කලර් එක තමයි මම ආසම පාට. මට ඒ ඔක්කොම කේක් කන්න හිතලා දැක්කම. Hi, good afternoon. අද මම උදේම නැගිටින්න කැම්පස් එකට ගියෙත් නෑ. බාරගත්තු උට එකක් දෙන්න තමයි මම යන්න හදන්නේ. ඔයාලටත් මේ වගේ පාටින් පරවෙන්නේ නැති මල් මිටක් ඕන නම් මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඔන්න ඉතින් මේ මල් පොකුරක් දීලා මං ආව සුපර් මාකට් එක පැත්තට. දවල්ට කන්න මොන හරි ගන්න ඕන. මොනවද තියෙන්නේ කියලා අපි බලමුකෝ. ඔන්න ඉතින් දවල්ට කෑමත් අරගෙන මම බෝඩිමට ආවා.
අද තියෙනවා පුංචි අල චිකන් පරිප්පු බත් කාලා බීලා නාලා මං මේ අප වැඩ පටන් ගත්තා. අද රූම් එකේ කවුරුත් නැති හින්දා හරිම කම්මැලිකමින් තමයි මං හිටියේ. ඒ නලිති වැඩ කරන්න දෙපැයි. ඊට පස්සේ ඉතින් ඔන්න චුට්ටක් වැඩ කරන්න පටන් ගත්තා. බ්‍රේකින් ටයිම් එක වුණාට පස්සේ මං ආවා ඔන්න ආපහු වීඩියෝ බලන්න. වීඩියෝ කියන්නේ අපේ සීනියර්ස්ලා කුප්පි වීඩියෝ කරගෙන තියෙන්නේ. ඒවා බලලා තමයි එක්සෑම් එක ගොඩ දාගන්න. ඒක නම් ඇත්තටම ලොකු උදව්වක්. Hi, good afternoon. අද මට පොඩි ටෙස්ට් එකක් තිබ්බා. ෆයිනල් එක්සෑම් එකට අදාළ එකක් නෙවෙයි. ඉතින් ඒ කිරුණාට පස්සේ යාළුවොත් එක්ක දවල්ට කෑම කන්න ආවා. අපි නේ බලාගෙන ඉන්නේ දවල්ට කෑම දානකන් තාම කෑම දාලා නැහැ. මේක තියෙන ස්ක්‍රිප්ට් එකේ ඉස්සරහා golden mean කියලා තමයි මෙතනට කියන්නේ. මේකේ කෑම ඇත්තටම රසයි. මං හිතා මට ගෙදර ගිහිල්ලා එන්න ඕන කියලා. ඒ හින්දා මං ටක් ගහලා බට්ටි කරලා ප්ලාස්ටික් කරලා ගෙදර ගියා. ඔන්න ඉතින් මං ගෙදර ආවට පස්සේ බලන්නකෝ කවුද මාව පිළිගන්නේ ඉස්සලා නැවිත් ඉන්නේ කවුද කියලා. මේ ඉන්නේ බ්‍රුනෝ. මොකද මාව අතර ගන්න බැයිද? Hi, good morning හැමෝටම. අද ඇවිල්ලා සිකුරාදා. අද දවසේ කොහමද ගෙවුනේ කියලා බලමුකෝ. ඔන්න ඉතින් මගේ වැඩ ටික ඉවර කරගෙන එළියට ආවා පොඩි වැඩ ටිකක් කරන්න. බලන්නකෝ මගේ සපෝට් එකට ඇවිත් ඉන්නේ කවුද කියලා. මෙයා තමයි මිස්ටර් බ්‍රූනෝ සුපර්වයිසර්. මං එළියේ වැඩ ටික කරන අතරේ අම්මා මල් පිට ටිකක් හදන ගමන් හිටියේ. මගේ ෆ්ලවර් බොකේ එකට. බලන්නකෝ මේ මල ලස්සනයිද කියලා. මං පැත්තකින් දාන්නම්කෝ මේ මල බොකේ කියන හිටියෙක. ඔන්න ඉතින් දවස් දෙකක් විතර ගෙදර ඉඳලා සෙනසුරාදා උදේම ආවා කැම්පස් එකට. මොකද ඉතින් එක්සෑම් එකක් ළඟ හින්දා වැඩ කරන්න බෑ. ගෙදර ඉඳි ඉතින් වැඩ කරනවා ගොඩක් අඩුයි මං.
හයි හැමෝටම good morning. අද ඇවිල්ලා ඉරිදා. අද තමයි මගේ week vlog එක ඉවර වෙන්නේ. බලන්නකෝ අද දවස කොහොමද ගෙවුනේ කියලා. මේ වගේ කියුට් ලස්සන ෆෝන් කේසස් ගන්න පුළුවන් මේ පහල දාලා තියෙන Instagram page එකේ. ඒකේ තව ඩිසයින් ගොඩක් තියෙනවා. එහෙනම් මගේ week vlog එක මෙතනින් ඉවර වෙනවා. ඉක්මනට අලුත් vlog එකකින් හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye.